පහුගිය දවස්වල අපේ අම්මට අසනීප වුණානේ. ගොඩක් අමාරු වුණා. ICU එකේ දවස් 6ක් විතර හිටියා. ඒ දොර ගාව අපි හිටගෙන ඉන්නවා. අම්මගේ නම කියලා කෝ ඉන්නවද කියලා අහනකොට අපි එකපාරට ගැස්සෙනවා. ඒ පුටුවල එතකොට ICU එකේ ගොඩක් අය ඉන්නවනේ. අපි වගේම තවත් අය ඉන්නවා. ඒ ඉන්නකොට මම දැක්ක සිදුවීමක්. තමන්ගේ වයිෆ් ICU එකේ ඉන්නවා. එයාට ගොඩාක් අමාරුයි. හස්බන්ඩ් එතකොට මෙහෙම කරගෙන එතන හිටගෙන ඉන්නවා මෙහෙම කරගෙන. එතකොට අර තමන්ගේ වයිෆ්ගේ නංගිත් ඉන්නවා. තව නෑදෑ කවුරු හරි ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා අද හවස 4 වෙනකොට මෙයාව ඔපරේෂන් එකට ගන්න ඕනි. එහෙම නැත්නම් ජීවිතය අනතුරේ එයාට heart attack එකක් ඇවිල්ලා තියෙන heart operation එකක් කරන්න ඕනි. වැල් ගොඩාක් බ්ලොක් වෙලා කියලා. ඊට පස්සේ ඒකට සල්ලි ලක්ෂ 20ක් හරි 25ක් හරි මට ඒක හරියට මතක නෑ. ඒ වගේ ගාණක් එතකොට 4 වෙද්දි මේගොල්ලෝ හොයාගන්නවා. ඊට පස්සේ හස්බන්ඩ් කියනවා මෙන්න මෙච්චරයි මගේ ළඟ සල්ලි තියෙන්නේ. ඊට පස්සේ අර වයිෆ්ගේ නංගි කියනවා මගේ ළඟ මෙච්චරයි. ඒගොල්ලන්ගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා මැරි කරලා. ඒගොල්ලන්ට කෝල් කරනවා. මගේ ළඟ නම් සල්ලි නෑ පුංචි කියලා කියනවා. ඒවා ඇහෙනකොට අම්මව සනීප කරන්න සල්ලි නෑ කියනකොට මට ඉතින් මාර දෙයක්. ඊට පස්සේ ළමයි මෙයා තව අයට කෝල් කරනවා. සමහරු ෆෝන් එක ගන්නෙ නෑ. ඒතකොට කියනවා ඔය දැනගෙන තමයි ෆෝන් එක ගන්න නැත්තේ. ඊට පස්සේ තව කෙනෙක් කියනවා ජාතික රෝහලට ගෙනිච්චනම් හරිනේ කියලා. එතන ලිස්ට් එකේ 800 ගාණක් ඉන්නවා හදිස්සිය ගන්න බැයිලු. ඒගොල්ල කතා වුණු දේවල්. ඒ ලක්ෂ 20 හරි 25 හරි හොයා ගත්තනම් අර ජීවිතේ බේරගන්න Tamanට ටක් ගාලා ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. ඒක නැතුව මේ මිනිස්සු උතුම් විදිහට අසරණ වෙලා. මේ මොකක් හරි බඩුවක් ගන්න නෙමෙයි. ජීවිතය, මනුස්ස ජීවිතයක් බේරගන්න. අපේ අම්මගේ ඒ දවස් 6ක් 7ක් විතර ICU එකේ හිටියා. ඊට ආසන්න දවස් ගාණක් normal ward එකේ හිටියා. මම දැන් ලක්ෂ 25කට ආසන්න ගාණක් බිල ආවා. ඒතකොට මම ડોක්ටර් මේකට කීයද යන්නේ මේකට කීයද යන්නේ මිල ගණන්වත් ඇහුවේ නැහැ. කරන්න පුළුවන් උපරිම දේ කරන්න. මගේ අම්මා බේරගන්න. ඒ ශක්තිය මට ලැබුණේ ළමයි ඉගෙන ගත්ත නිසා. ඒ නිසා අධ්‍යාපනයේ මාර පව එකක් මාර බලයක් තියෙනවා ළමයි. ඒ අවස්ථාවලදී තමයි මට තේරුනේ මං ඉගෙන ගත්ත එක කොච්චර වටිනවද කියලා. ඒ නිසා ළමයි හොඳට මතක තියාගන්න. ඉගෙන ගන්න එක තමයි ලෝකේ කරන්න පුළුවන් උපරිම දේ. ඒකට උපරිම සපෝට් එක අපෙන් ලැබෙනවා. ඔයා ඒක උපරිමෙන්ම කළ යුතුයි. Econ Business Studies. ප්‍රියන්ත දිසානායක